Hello guys, ඉතින් අද මම අරන් එන්න කියන මගේ channel එකේ YouTube සම්බන්ධව කිසිම දෙයක් දාන්නේ නැහැ. නමුත් මම දැන් අද ආවේ AdSense ගිණුම ගැන පොඩ්ඩක් කතා කරන්න. AdSense ගිණුම ඇත්තටම දැන් 2026 එන AdSense ගිණුම ඒ කියන්නේ අපි YouTube එකෙන් ගිහිල්ලා apply button එක ඔන් කරාම පළවෙනි ස්ටෙප් එක ඔන් වෙනවා. දෙවෙනි එකයි තුන්වෙනි එකයි මොකද තුන්වෙනි එක එන්න ඇක්ෂන් ගිණුම ඉස්සෙල්ලා අපි හදා ගන්න ඕනේ. දැන් හදා ගන්න ක්‍රම YouTube වලින් ඕන තරම් බලන්න පුළුවන් කට්ටියට. නමුත් එන ඇක්ෂන් ගිණුම අපි ඔයම account එකක් අරගන්න වෙන Gmail එකකින් ටග් ගාලා හරි YouTube තියෙන channel එකකින් හරි හදලා ෂණික අපි හදා ගන්නවා. ඒක දන්නවනේ ඕන කෙනෙක් දැන් YouTube කරන ඕන කෙනෙක් දන්නවා ඇක්ෂන් ගිණුමක් හදන්න. නමුත් එන AdSense ගිණුමේ දැන් එනවා රෙඩ් එකක් දාලා fail කියලා ඇවිල්ලා කෙලින්ම change කරන්නයි ආය අලුතෙන් account එකක් හදන්න කියලායි රෙඩ් මාක් එකකින් එනවා. එතකොට වෙන්නේ ඇත්තට මම දන්න විදිහට තාම letters AdSense letter එක pin අංකේ තාම ඇවිල්ලා නැහැ 2026. මම හිතන විදිහට 2026 තාම ඇවිල්ලා නැහැ. කන්තෝරුවටත් කට්ටිය ගොඩක් කට්ටිය ගිහිල්ලා දෙනවා බලන්න. ඔය කියන විදිහට හැමතැනම ගිහිල්ලා දෙනවා. අනිත් එක තමයි guys දැන් කට්ටිය ගොඩාක් කට්ටිය පුරුදු වෙලා ඉන්න account හොරකම් කරන්න. දැන් hack කරන්න බෑනේ කොහොමත්. hack කරන්න බෑ. බැඩ්ඩොන්න පුළුවන්. නමුත් hack කරන්න බැරි නිසා කට්ටිය මොකුත් නෑ ටක් ගාලා channel එකකින් දානවා මට පුළුවන් මේක හදලා දෙන්න. මොකද හදන්න පුළුවන් නම් අනිවාර්යෙන් YouTube එකේ කට්ටියට කියලා දෙනවනේ. දැන් YouTube කරන කට්ටිය ඒ කියන්නේ YouTube සම්බන්ධව කරන කට්ටිය අනිවාර්යෙන් account එක දැන් ඔම error එකක් ආවම දැන් මම display එකේ පෙන්නන විදිහට error එකක් ආවම අනිවාර්යෙන් හදලා දෙන්න බෑ. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට සේවයක් වගේනේ දැන් කරන්නේ YouTube channel එක කට්ටිය YouTube එකේ මෙන්න අලුත් update එක. අන්න මේ ඒ වගේ AdSense ගිණුම හදන්න සල්ලි ඉල්ලනවා. ගොඩක් කට්ටියම මම මේක අඩු ගානට කරලා දෙන්නම් මෙහෙමයි කියලා. ඉතින් අනිත් ඒවත් කියලා දෙන්න පුළුවන් නම් ඕක අපිට ස්ක්‍රීන් එකක් දාලා අනිවාර්යෙන් කියා දෙන්න පුළුවන් නේ. ඒත් මම දන්නේ නැහැ හේතුව මොකද කියලා මේම කියලා දෙන්නේ නැති. ඒක නිසා මං කියන්නේ කාටවත් රැවටෙන්න එපා. අනිවාර්යෙන් අපිට ලෙටර් එක එන්නේ නැත්නම් ඔප්ෂන් එකක් අනිවාර්යෙන් දෙයි. අනිවාර්යෙන් මොකද ඒක මං ගොඩක් කට්ටිය YouTube එකේ help මේකට ගිහිල්ලා කතා කරලා තියෙනවා. නමුත් ඒක YouTube එකේ නෙවෙයි ඒක සම්බන්ධය තියෙන්නේ Google address එකෙන් තමයි අපිට එන සල්ලි හම්බ කරන්න ඇඩ් ප්ලේ වෙන්න ඒ ඔක්කොම මේක තියෙන ඒ කට්ටිය තමයි අපිට අප්‍රූවල් එක දෙන්න ඕන. නමුත් දැන් ඒක එන්නේ නැත්තේ එක්ක මම දන්නේ නැහැ තියෙන ඔය ඇමරිකාව රේමේ යුද්ධ තියෙන නිසා ඒ නිසාද දන්නෙත් නැහැ එන්නේ නැත්තේ. ගොඩාක් කට්ටියට ඇවිල්ලා නැහැ කියලා තමයි කියන්නේ. 2026 ඇවිල්ලා තියෙනවා නම් කවුරු හරි මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. නමුත් මම නම් හිතන්නේ තාම ඇවිල්ලා කියලා බෑ කාටවත් රැවටෙන්න එපා. අනිවාර්යෙන් ඔයාට ඕක ඔහොම තියාගන්න. මොකද තුන් පාර හතර පාරක් මේවා කරාන් පස්සේ change කියන එක නැති වෙනවා. ඒ කියන්නේ Google address එක දැන් අපි YouTube studio එකට ගියාම එතනින් අර රතු පාටින් පෙන්නනවා. ඒක error එක පෙන්නනවා. error එකකින් මේ පැත්තේ account එක පෙන්නනවා. මේ පැත්තෙන් change කරන එක පෙන්නන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටියට channel වල මේ ඒ කියන්නේ AdSense ගිණුම් ගොඩක් හදනවා. එතකොටත් ඒ සම්බන්ධවත් මේ කේස් එකක් එනවා. මම ඇත්තටම මේ දන්නේ නැහැ මම අදිස්සියම ආවේ ඒකයි කියන්නේ මේ ගොඩක් කට්ටිය රැවටෙන්න එපා. රැවටුනොත් නම් channel එකක් නැති වෙන්න පුළුවන්. මොකද ඔක අනිවාර්යෙන් YouTube එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔක Google address එකේ ප්‍රශ්නයක්. ඒක නිසා ලියුම ඇවිල්ලා තියෙනවා නම් මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තාම ගොඩක් කට්ටිය ඇවිල්ලා නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට අප්‍රූවල් එක දෙනවා. යට කියන්නේ ඔප්ෂන් තුනක් එනවානේ. ඒ ඔප්ෂන් තුනෙන් පළවෙනි එක ඔටෝම වෙනවා. ඊට පස්සේ අපි ඒකට ඇග්‍රීමන්ට් එක සයින් කරාම ඊළඟට දෙවෙනි එක AdSense account එක ඒකත් නැතුව අනිත් විදිහට තියෙනවා. මොකද මගේ channel එකකත් එහෙම වෙලා තියෙනවා. ඒක නිසා මම කියන රැවටෙන්න එපා. අනිවාර්යෙන් ඔප්ෂන් එකක් කවුරු හරි දෙයි. කියන්නේ Google AdSense එකෙන් අපිට අනිවාර්යෙන් එක්කෝ ඔය ලෙටර් එක එන්නේ නැති වෙන අපිට ෆෝන් නම්බර් එකකින් හරි මැසේජ් එකකින් හරි ගන්න පුළුවන් වෙන තත්ත්වයක් එයි කියලා මම හිතනවා. මොකද 2026 ගොඩාක් කට්ටිය හදනවනේ account ගොඩක් හදලා දිනවා YouTube එකේ. ඒ නිසා මම කියන්නේ ඒක ඔයාලා චෙක් කරන්න යන්න එපා. ඔයාලා දන්නේ නැත්නම් account එක හදන්න යන්න එපා.
ඒ කියන්නේ තුන් පාර හතර පාරක් කරනකොට change button එකත් අයින් වෙනවා. ඒකට අපිට ආයෙ මුකුත් කරගන්න බෑනේ. ඒ නිසා අනිත් එක ඔයාලා ඔක්කොගෙම දැන් try කරන්න යන්න එපා. Gmail 6ක් තියෙනවා නම් 6ෙන්ම හදන්න යන්න එපා. මොකද කියන්න බෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. මොකද channel එක ගොඩාක් කට්ටිය පරිස්සම් කරගන්න ඕන. අනිවාර්යයෙන් මොකද channel එකක් කියන්නේ ඔයාලට තේරෙනවා. ඉතින් channel එකක් කරන කෙනෙක්ට තේරෙනවා. මම කියන්නේ ඒකයි ඉතින් පරිස්සම් වෙන්න අනිවාර්යෙන් අපිට ඔප්ෂන් එකක් එයි. අනිවාර්යෙන් කොහෙන් හරි ඔප්ෂන් එකක් එයි. මොකද ඇඩ්‍රස් ලියුම එන්නේ නැත්තම් අනිවාර්යෙන් අපිට අනිවාර්යෙන් කොහෙන් හරි ඇඩ්සන් එකකින් අපිට පිළිවෙලක් දෙයි. මොකක් හරි වැඩ පිළිවෙලක් කරන්න එක්කෝ අපිට ඔන්ලයින් හරි ගන්න හම්බ වෙයි කියලා මම හිතනවා. මොකද රටේ දැන් ඔය ලංකාවේවත් බලලා ඔයා රටේවත් බලන්න Google address ඔයාලට ඉංග්‍රීසියෙන් තේරෙන්න තුනත් පුරවන එක හරි තේරෙනවානේ. ඒ නිසා ඔය කාටවත් account දීලා මේක හදලා දෙන්න මේව කියලා කියන වැඩක් නැහැ. දෙන්න යන්න එපා. මොකද account එක ඔයා කරගෙන යන්න නවත්තන්නත් එපා. ඇඩ්සන් එක තාම ආවේ නැහැ කියලා ඒක කරගෙන යන්න එපා. මොකද audience එක බලාගෙන ඉන්නවා videos එනකන්. ඒ නිසා අනිවාර්යෙන් මතක් කරලා ඉතින් ඔයා account එක තියාගෙන බලන්න option එකේ අනිවාර්යෙන් එයි. මොකද තාක්ෂණයේ දියුණුවත් එක්ක අනිවාර්යෙන් එනවා. ඒ නිසා කියන්නේ ඉතින් ඔච්චරයි කියන්නේ තියෙන්නේ. කියන්න බෑ. මොකද අපිට ඉස්සරහට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මම මේ කිව්වේ අනිවාර්යෙන් මේ මම ඔය මගේ ආපු error එකක් මම ඩිස්ප්ලේ එකේ දාලා දිනවා බලන්න. එහෙනම් ඉතින් thank you set එකට ජය වේවා. ඔන්න අදිස්සියෙම ආවේ මොකද මට channel එකක් මම මේක දාන්නේ මම ඕවා නෙවෙයි. මම අදිස්සියෙම දාන්න ආවේ මොකද ගොඩාක් මම මොක අධ්‍යයනය කරා. ඇත්තටම ගොඩක් කට්ටියක තියෙන ඒ අර කතාව සල්ලි දෙන්නම් මේක සල්ලි දෙන්න අපි හදලා දෙන්නම් ඕම කියලා. ඉතින් ඕක ඔච්චරම පුළුවන් නම් බැරි කමක් නැහැ නේ. ඕක channel එකේ මේමයි හදන්නේ. ඔය කියලා මේ මිනිස්සෙට දෙයක් කියලා දෙන්න බැරි කමක් නැහැ නේ. අන්න ඒකයි මම කියන්නේ. ඉතින් රැවටෙන්න යන්න එපා. අනිවාර්යෙන් බලන්න කොහොමද පෝස්ට් ඔෆිස් එකට යන්න. පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා පොඩක් චෙක් කරන්න. මොකද මමත් ගියා මගේ අනිත් channel එකේ බලන්න. එතකොට ඒ කට්ටිය කියන්නේ අපි ඔන්ලයින් මොකක් හරි දැම්මොත් ඒකට පින් අංකයක් දෙනවා. මොකද අපිට මේකට පින් අංකයක්වත් දීලා නැහැ. එතකොට අපිට කන්තරුවට ගියාම කියන්නේ ඔයාලට මොකක් හරි කෝඩ් එකක් තියෙනවා. අපිට ඇත්තටම කෝඩ් එකක් නැහැ නේ. කෝඩ් එකක් තිබ්බනම් අපිට උන් ටක් ගාලා චෙක් කරගන්න පුළුවන්. නමුත් දැන් කෝඩ් එක උන්නේ හරිය එහෙමද කියලා මාත් හැරිලා ආවා. බලමු ඉතින් මම දවස් ගාණක් පාරට දුවනවා ලියුම් එනකොට. ඇත්තටම ආවේ නැහැ. මම ඒ channel එකේ 4 පාරම ඇප්ලයි කරා. ඒත් ආවේ නැහැ. බලමු ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කින්නවන්ද කියලා බලමු. එහෙනම් ජය වේවා බුස්සර්නා සෙට් එකම ජය වේවා.